ලෝකයම එකම ගිනි ගොඩක් වුණොත් සිතන්න මොහොතකට හිතන්න. ලෝක බලවතුන් එකිනෙකාට න්‍යෂ්ටිය ප්‍රහාර එල්ල කරගන්නා තුන්වන ලෝක යුද්ධයක් ඇත්තටම ආරම්භ වුණොත් මොනවා වෙයිද කියලා. අපේ මේ පුංචි ලංකාවට මොකක් වෙයිද? අපි හැමෝම මේ විනාශයෙන් මැරිලා යයිද? නැත්නම් අපිට බේරෙන්න පොඩි හරි ඉඩක් ඉතුරු වෙයිද? අද අපි කතා කරන්නේ හුදෙක් බය වෙන්න නෙවෙයි. තුන්වන ලෝක යුද්ධයක් ආවොත් ලංකාවට මුහුණ දෙන්න වෙන දරුණුම අභියෝග සහ ඒ මැද අපේ ජීවිත බේරගන්න තියෙන එකම මඟ ගැනයි. පළවෙනි ගැටලුව තමයි අපේ පිහිටීම. ලංකාව කියන්නේ නිකම් දූපතක් නෙවෙයි. ඉන්දියන් සාගරයේ තියෙන ප්‍රධානතම නාවික මන්සන්දිය තුන්වන ලෝක යුද්ධයකදී මේ මන්සන්දිය පාලනය කරන කෙනාට මුළු සාගර කලාපයම පාලනය කරන්න පුළුවන්. ඒ නිසාම ඇමරිකාව, චීනය සහ ඉන්දියාව වැනි බලවත් රටවල් හැමෝම මේ පුංචි දූපත තමන්ගේ ග්‍රහණයට ගන්න උත්සාහ කරනවා. අපි එක පාර්ශවයකට උදව් කළ අනිත් පාර්ශවය අපිට පහර දෙනවා. අපි මධ්‍යස්ථව හිටියත් අපේ වරායන් සහ ගුවන් තොටුපළවල් බලහත්කාරයෙන් අල්ලගන්න සතුරු රටවල් උත්සාහ කරන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ ලංකාවේ ඍජු යුද පිටියක් වීමේ අවදානම 100%ක්ම තියෙනවා. ආර්ථිකය සහ සැපවුම් බිඳවැටීම. ලෝක යුද්ධයක් කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම සහ නාවික ගමන් සම්පූර්ණයෙන්ම අඩපණ වීමයි. ලංකාව වගේ හැමදේම පිටරටින් ගේන රටකට මේක මාරක පහරක්. මුලින්ම තෙල් නැවුවෙන එක නතර වෙයි. එතකොට විදුලිය නැහැ. වාහන නැහැ. කර්මාන්තශාලා වැහි. ඊළඟට තමයි දරුණුතම ප්‍රශ්නය ගොඩනැගෙන්නේ. ආහාර හිඟය. අපි කන පරිප්පු, සීනි, තිරිඟු පිටි වගේ අත්‍යවශ්‍ය දේවල් ගේන්න විදියක් නැහැ. සල්ලි මිටි ගණන් තිබුණත් බඩු ගන්න නැති සැබෑ සාගින්නකට අපිට මුහුණ දෙන්න වෙනවා. අපි ආයේ දරලිපේ උයලා පයින් යන ඒ පැරණි අඳුරු යුගයට යන්න සිද්ධ වෙන ඉඩකඩ වළක්වන්න බෑ කාටවත්. න්‍යෂ්ටික විකිරණ තර්ජනය. ලංකාවට න්‍යෂ්ටික බෝම්බ නොගැහුවත් අපිට බේරෙන්න අමාරුම තැන තමයි මෙන්න මෙතන. අපේ අසල්වැසි රටවලට එල්ලවන ප්‍රහාර වලින් පිටවන විකිරණශීලී දූවිලි සුළඟත් එක්ක ලංකාවට එන්න පුළුවන්. මේ නිසා වගාපින් විනාශ වෙනවා වගේම ජලය විෂ වෙනවා. ඇස් පෙනෙන්නේ නැති තරමටම අහස කළු දූවිලි වලින් වැහිලා යන නියුක්ලියර් වෙන්ටර් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම චන්ද්‍රිකා පද්ධති විනාශ වීම නිසා අන්තර්ජාලය සහ දුරකථන සංවේදනයත් සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙයි. මුළු ලෝකෙම එකම නිහඬ සොහොන් පිටියක් වගේ වෙයි. අපි බේරෙන්නේ කොහොමද? දැන් අපි බලමු මෙවැනි බිහිසුණු තත්ත්වයකදී අපේ සහ අපේ ආදරණීයන්ගේ ජීවිත බේරගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පළමු පියවර. කිසිම වෙලාවක න්‍යෂ්ටික පිපිරීමක ආලෝකය දෙස බලන්න එපා. ඒකෙන් ඔබේ ඇස් පෙනීම සදහටම නැති වෙන්න පුළුවන්. වහාම බිම වැතිරෙන්න. දෙවන පියවර. වහාම ගෘහස්ථව රැඳෙන්න. කොන්ක්‍රීට් බිත්ති තියෙන ආරක්ෂිත තැනකට වෙලා දොර ජනෙල් වහගෙන ඉන්න. විකිරණශීලී දූවිලි ශරීරයට ඇතුළු වීම වළක්වා ගන්න. දෙවන පියවර. විවෘතව තිබුණු කෑම හෝ ලිංජලය බොන්න එපා. තින් කළ ආහාර හෝ වසා තිබූ බෝතල් කළ ජලය පමණක් පාවිච්චියට ගන්න. සෙව්වන පියවර.
තොරතුරු දැනගන්න බැටරි මගින් ක්‍රියා කරන රේඩියෝවක් ළඟ තබා ගැනීම ඉතාම වැදගත්. මොකද අන්තර්ජාලය නැති ලෝකයක ඔබේ එකම සංවේදන මග යයි. තුන්වන ලෝක යුද්ධයක් කියන්නේ කිසිවෙකු ජය නොගන්නා මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම පරාජය වන විනාශයක්. ලංකාවෙන් රටකට මෙයින් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි රටක් විදිහට ස්වයංපෝෂිත වීම සහ ඊටාම බුද්ධිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම මෙහෙම දෙයක් වුණොත් අපිට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න.